සාදරයෙන් පිළිගන්නවා ඔයාලා හැමෝම. ඉතින් අදත් ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ අලුත් මලුත් වීඩියෝ එකක් එක්ක. 2026 සාමාන්‍ය පද විභාගය වෙනුවෙන් සෝදානම් වෙන ඔයගොල්ලන්ට ඉතුරු වෙලා තියෙන තවත් හරිම කෙටි කාලයක් විතරයි. ඉතින් තවත් දවස් 10කටත් වඩා අඩුයි. ඉතාම කෙටි කාල සීමාවක් තමයි ඔයාලගේ O level exam එක වෙනුවෙන් ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක හරහා අද දවසේදී අපි සාකච්ඡා කරන්න යන්නේ මේ අවසාන දවස් කිහිපය ඇතුළත ඔයගොල්ලෝ මොන විදිහටද වැඩ කරන්න අවශ්‍ය වෙන්නේ ඔයාලගේ මේ O level exam එක වෙනුවෙන්. ඒ වගේම තමයි මේ දවස් 10 ඇතුළත ඔයගොල්ලන්ට විවිධ විදිහේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේ ප්‍රශ්න සියල්ල निराකරණය කරගෙන ඔයගොල්ලෝ හරියටම කොහොමද එක්සෑම් එකට ලෑස්ති වෙන්නේ කියන එක ගැන තමයි අද දවසේදී මේ වීඩියෝ එක හරහා අපි කතා කරන්න යන්නේ. ඉතින් O level exam එකට ෆේස් කරන්න ඉන්න ඔයාලට මුහුණ දෙන්න වෙන පළවෙනි ප්‍රධානම ප්‍රශ්නේ තමයි මේ වෙනකොට මේ තියෙන social media addiction එකෙන් ඔයගොල්ලෝ කොහොමද බේරෙන්නේ කියන එක. ඉතින් මේ මොහොතේදී පවා ඔයාලගේ අතේ ඔයගොල්ලෝගේ ෆෝන් එක තියෙනවා. ඉතින් මේ ෆෝන් එකත් එක්ක ස්ටඩීස් බැලන්ස් කරනවා කියලා කියන්නේ හරිම අමාරු වැඩක්. ඉතින් මේ අවසාන දවස් කිහිපය ඇතුළත කොහොමද අපි අපේ සම්පූර්ණ 100% අපේ ફોකස් එක අධ්‍යාපනය ඇතුළට විතරක් දෙන්නේ. ඉතින් මේ කාල සීමාවෙදිත් ඕගොල්ලෝ තාමත් විශේෂයෙන් Facebook, Instagram, TikTok මේ වගේ social medias වල ඔයගොල්ලෝ තාමත් ඇක්ටිව්ව ඉන්නවා නම් අඩුතරමේ මේ අවසාන දවස් කිහිපය ඇතුළතවත් මේ දේවල් වලින් අයින් වෙන එක තමයි හොඳම දේ. ඉතින් මේ වෙලාවෙත් ඔයාලගේ 100% ඔයාලගේ exam එක වෙනුවෙන්ම දෙන්න. ඉතින් YouTube එක නම් සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට use කරන්න වෙනවා මේ පාඩම් බලන්න. එතකොට සර්ලගේ රිවිෂන්ස් තියෙනවා. මේ දේවල් වලට ඔයගොල්ලන්ට ගොඩක් YouTube කියන platform එක use කරන්න වෙනවා. හැබැයි අනිකුත් social medias පාවිච්චි කරන එකේ පුළුවන් තරම් මේ අවසාන දින කිහිපය ඇතුළත අයින් වෙනා ඉන්න. මොකද ඔයාලගේ 100% ඔයාලගේ එක්සෑම් එක වෙනුවෙන්ම දෙන්න අවශ්‍ය වෙන නිසා. ඉතින් මේකට ඔයගොල්ලන්ට කරන්න බලන්න පළවෙනිම දේ තමයි ඔයගොල්ලන්ගේ ෆෝන් එකේ තියෙන මේ අනවශ්‍ය apps ඔක්කොම uninstall කරලා දාන්න පුළුවන්. ඉතින් එහෙමනම් ඔයගොල්ලන්ට ඔයාලගේ 100% ඔයාලගේ අධ්‍යාපන කටයුතු වලට මේ අවසාන දින කිහිපය ඇතුළතදීවත් දෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් social media apps තියෙනවා නම් ඒවා uninstall කරලම දාන්න. ඉතින් ඒ වගේම තමයි ඊළඟට ඔයාලගේ මේ ෆෝන් එකට තියෙන focus එක අඩු කරගන්න ඊළඟට ඔයගොල්ලන්ට කරන්න පුළුවන් දේ තමයි මේ අන්තිම දවස් කිහිපෙදිවත් ඔයගොල්ලන්ගේ දෙමාපියන්ගේ අතට ෆෝන් එක බාර දීලා ඔයාලගේ අධ්‍යාපන කටයුතු වලදී විතරක් ෆෝන් එක පාවිච්චි කරන්න. ඉතින් මේ අවසාන දින කිහිපය ඇතුළතදීවත් මේක කරන්න. මොකද ඔයගොල්ලෝ ෆෝන් එකට ගොඩාක් ඇඩික්ට් වෙලා ඉන්න කෙනෙක් නම් ඔයගොල්ලන්ට හරි අමාරුයි අන්තිම දවස් ටිකේ මේ ෆුල් ටයිම් ඔයගොල්ලන්ගේ එක්සෑම් එකටම ફોකස් කරලා වැඩ කරන්න. ඉතින් ඒ හින්දා එහෙම අමාරු කෙනෙක් නම් ඔයගොල්ලන්ට පුළුවන් දෙමාපියන්ට ෆෝන් එක දෙන්න. එහෙම දීලා හරි ඔයගොල්ලන්ගේ 100% ඔයගොල්ලන්ගේ ස්ටඩීස් වලට මේ අවසාන දවස් කිහිපය ඇතුළත දෙන්න. ඉතින් මම හිතන විදිහට O level exam එකට ෆේස් කරන්න ඉන්න ඔයාලට මුහුණ දෙන්න වෙන පළවෙනිම ප්‍රශ්න වෙන මේ ෆෝන් ඇඩික්ෂන් එකෙන් මිදෙන එක. ඉතින් මේ අවසාන දින කිහිපය ඇතුළතවත් ඔය කියපු පියවර ටික අනුගමනය කරන්න අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ අමතක නොකර. ඉතින් ඊළඟට O level exam එකට ෆේස් කරන්න ඉන්න ඔයාලට මුහුණ දෙන්න වෙන ඊළඟ ප්‍රශ්නය. ඒ තමයි ඔයාලට මේ නිදිමත එනවා ගොඩාක්. එතකොට සමහර ළමයින්ට ගොඩාක් නිදිමතයි පාඩම් කරන්න හිතෙන්නේ. ඒ වගේම තව සමහර අය ගොඩාක් ස්ට්‍රෙස් වෙලා නිින්ද යන්නේ නැහැ. එතකොට මේ නිින්ද යන්නේ නැති ප්‍රශ්නෙත් තියෙනවා. ගොඩාක් නිින්ද යන ප්‍රශ්නෙත් තියෙනවා. මේ exam එක ලඟ වෙන එකත් එක්ක. ඉතින් මේක ඔයාලගේ ස්ට්‍රෙස් ලෙවල් එකත් එක්ක තමයි පේන්නේ. එතකොට සමහර ළමයි ඉන්නවා කෑදරයි නිින්දට ගොඩාක්. එතකොට ඒගොල්ලන්ට ගොඩක් නිින්ද යනවා මේ කාලෙදී. ඒ වගේම ගොඩක් බය වෙලා ඉන්න අය ඉන්නවා. ඒගොල්ලන්ට සමහර වෙලාවට නිින්ද යන්නෙම නැහැ. ඉතින් මේ දෙපැත්තම අපි බැලන්ස් කරන්න ඕනේ. ඉතින් මේකට මම ඔයගොල්ලන්ට යෝජනාවක් කරනවා. මේ අවසාන දින කිහිපය ඇතුළත නිසා ඔයගොල්ලෝ අදහන ආගමට අනුව ඔයගොල්ලෝ බෞද්ධ නම් ඔයගොල්ලන්ට පුළුවන් පන්සලට ගිහිල්ලා ඒ ආගමික වතාවත් කරන්න. එතකොට ඔයගොල්ලෝ වෙනත් ආගමක කෙනෙක් නම් ඔයගොල්ලන්ට පුළුවන් ඔයාලගේ ආගමික ස්ථානයට ගිහිල්ලා ඔයගොල්ලෝ කැමති විදියට ඔයගොල්ලෝ ඒ ප්‍රේ කරන දේවල් හරි එහෙම නැත්නම් ඔයගොල්ලෝ වඳින පුදන මේ දේවල් කරලා පොඩක් මනස සැහැල්ලු කරගන්න. ඉතින් මේ වෙනකොට විශේෂයෙන් එක්සෑම් එකට හොඳටම ලෑස්තිලා ඉන්න ළමෙක් නම් ඔයගොල්ලන්ට හිතේ ගොඩාක් ලොකු බයක් එනවා. ඉතින් මටත් ඒ කාලේ කිහිමයි ඒ බය නැති කරගන්න ඔයගොල්ලන්ට පුළුවන් මේ වගේ ආගමික වතාවත් වල නිරත වෙන්න. ඉතින් ඒ මයින්ඩ් එක ගොඩක් රිලැක්ස් වෙනවා. ඉතින් ඒ හින්දා ඔයගොල්ලෝ පුළුවන් නම් අනිවාර්යෙන් ඔය කියන දේ මේ අවසාන දින කිහිපය ඇතුළත හැමදාම කරන්න යන්න එපා. ඉතින් ඔයගොල්ලෝ පුළුවන් එක දවසක් හරි තෝරගෙන ඒ වෙනුවෙන් පොඩි ඉඩක් වෙන් කරන්න ඔයාලගේ මේ අවසාන දවස් කිහිපය ඇතුළත. ඒකෙන් ඔයාලගේ මයින්ඩ් එක ගොඩක් රිලැක්ස් වෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන් මම නිින්ද ගැන තමයි මෙතනදී කතා කරේ. ඉතින් ගොඩාක් නිදි මරාගෙන වැඩ කරන ළමෙක් නම් ඔයා අඩුම තරමේ පැය 5මාරක් 6ක් වත් මේ දවස් ටිකෙත් නිදා ගන්න. නිින්දට ප්‍රමුඛත්වයක් දෙන්න. මොකද ඔයගොල්ලෝ මොනතරම් වැඩ කරත් දවස් අවසානයේ ඒ සියල්ල ගබඩා වෙන්න නම් ඔයාලගේ මතකය ඇතුළත ඔයගොල්ලන්ට හොඳ ප්‍රමාණවත් නිින්දක් අවශ්‍ය වෙනවා. ඒ හින්දා හොඳ නිින්දක් ලබා ගන්න පැය 5මාරක් 6ක් අතර කාලයක. ඉතින්
ඒක ඔයාලගේ විදිහානුව වෙනස් වෙනවා. අඩු තරමේ මේ වගේ පැය ගානකවත් නිින්දක් ලබා ගන්න. ඉතින් ඒකත් එක්ක ගොඩාක් නිින්දට කෑදර වෙලා ඉන්න ළමෙක් නම් ඔයගලන්ට බලන්න මේ කාලය ඇතුළත එලාම් එක තියලා පුළුවන් තරම් මේ අවසාන දින කිහිපය ඇතුළත නිසා නිින්ද කන්ට්‍රෝල් කරගෙන පාඩම් කරන්න පටන් ගන්න. ඉතින් මම හිතන විදිහට O level exam එකට ලෑස්ති වෙන ළමයින්ට දෙන තව ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මේ නිින්දත් එක්ක තියෙන ගැටලුව. ඊළඟ ප්‍රශ්නේ තමයි ඔයාලගේ ආතතිය නැත්නම් ස්ට්‍රෙස් එක. ඉතින් මේ ගැන මම කලිනුත් කතා කරා. ඉතින් ඔයගලන්ට මේ ආතතිය කියන එක විභාගේ ලඟ වෙන්න ගොඩාක් වැඩි වෙනවා. ඉතින් මේක මොන විදිහේ එක්සෑම් එකකට ෆේස් කරන ළමෙක්ට උනා සාමාන්‍යයෙන් මුහුණ දෙන්න වෙන දෙයක්. ඉතින් ඔයගලන්ට ස්ට්‍රෙස් වැඩි වෙන්න පුළුවන්. එක්සෑම් එක ගැන හිතලා මොකද ඔයගොල්ලෝ අවුරුදු දෙකමාරක් විතර ඉගෙනගත්ත දේවල් තමයි මෙතනට සමරයිස් කරලා ඔයගොල්ලන්ට පේපර් එකක් දෙන්න. ඉතින් ඒ වෙලාවේදී බය හිතන එක හරිම සාධාරණයි. ඉතින් මේ වෙලාවේදී කියන්න තියෙන්නේ ඔයගොල්ලෝ ස්ට්‍රෙස් වෙන්න එපා කියලා කිව්වට ඒක කරන්න හරි අමාරු දෙයක්. ඉතින් ඒකට තමයි මම අර විකාරයක් විදිහට කිව්වා. ඔයගොල්ලෝ පුළුවන් නම් ආගමික ස්ථානවලට ගිහිල්ලා ඒ වැඳුම් පිදුම් මේ වත් පිළිවෙත් කරන්න. එකෙන් ඔයාලගේ ස්ට්‍රෙස් ලෙවල් එක පොඩ්ඩක් අඩු වෙනවා. ඊට අමතරව ඔයගොල්ලන්ට දැනෙන දේවල් ඔයාලගේ ගෙදර අයත් එක්ක කතා කරන්න. ඉතින් මම හිතන විදිහට ඕනිම ළමෙක්ට තමන්ගේ සමීපතම ඉන්න තමන්ගේ පවුලේ අය. ඉතින් ඔයගොල්ලන්ට බලන්න අම්මත් එක්ක හරි තාත්තත් එක්ක හරි කතා කරන්න. කතා කරාම මේ ස්ට්‍රෙස් එක අඩු වෙනවා. ඉතින් ඒකත් එක්ක ඔයගොල්ලන්ට පුළුවන් ස්ටඩීස් ටික බැලන්ස් කරගෙන මේ අවසාන දින කීපය ඇතුළත හොඳට විභාගෙට ලෑස්ති වෙන්න. ඉතින් මම මගේ channel එකේ මීට කලින් වීඩියෝස් කරලා තියෙනවා මේ අවසාන දින කීපය ඇතුළත ඔයගොල්ලෝ කොහොමද වැඩ කරන්න ඕනි කියන එක ගැන. ඉතින් විශේෂයෙන් මේ වෙනකොට ඔයාලගේ එක්සෑම් එකට ඉතුරු වෙලා තියෙන දවස් 10ක වගේ කාලයක්. ඉතින් ඒ හින්දා මම විශේෂයෙන් මේ කාලෙදී නම් නිර්දේශ කරනවා ඔයගොල්ලෝ නැවත සබ්ජෙක්ට්ස් දෙක තුනක් රිවයිස් කරගෙන ගියාට ප්‍රශ්නයක් නැහැ. එක්සෑම් එක ඉතාමත් ආසන්න වෙනකොට, ඒ කියන්නේ විභාගයේ හෙටයි හෝ තව දවස් දෙකයි විභාගෙට තියෙනවා කිය දවසක් වෙනකොට ඔයගොල්ලෝ ඉස්සෙල්ලාම මුහුණ දෙන්න යන විෂයට හොඳට ලෑස්ති වෙන්න. ඒ දවස්වල සබ්ජෙක්ට්ස් ඔක්කොම මික්ස් කරගෙන පාඩම් කරන්න යන්නේ නැතුව විභාගේ හෙටයි කියන දවස් දෙක තුනකට කලින් වගේ ඉන්න ඔයගොල්ලෝ පළවෙනිම දවසේ ෆේස් කරන්න යන සබ්ජෙක්ට් එකට හොඳට ලෑස්ති වෙන්න, හොඳට රෙඩි වෙන්න. ඉතින් මොකද අපි පළවෙනි දවසේ කොන්ෆිඩන්ස් පිට එක්සෑම් එකට යන්න ඕනි. එතනින් පස්සේ තියෙන එක දිගටම අපිට පේපර්ස් වලට උත්තර ලියන්න පළවෙනි දවසේ ඔයගොල්ලෝ හොඳ කොන්ෆිඩන්ස් එකකින් ගියොත් ඉස්සරහට තියෙන එක්සෑම්ස් එක ඔක්කොම හොඳට කරගන්න පුළුවන්. ඉතින් ඒ හින්දා හොඳ කොන්ෆිඩන්ස් එකක් ඇතුව යන්න ඔයගොල්ලෝ පළවෙනියටම ෆේස් කරන සබ්ජෙක්ට්ස් ටිකට හොඳ ප්‍රැක්ටිස් එකක් ඔයගොල්ලෝ ගාව තියෙනවා. ඉතින් ඒ හින්දා විභාගයේ හෙටයි කියන දවස් ටික යනකොට අනිවාර්යෙන් පළවෙනි විෂයන් ටිකට හොඳ ප්‍රමුඛතාවයක් දීලා වැඩ ටික කරගෙන යන්න. ඉතින් ඒකත් ඔයගොල්ලන්ට විශේෂයෙන් කියන්න ඕනේ. ඒ වගේම තමයි ඊළඟට ළමයින්ට එන්න පුළුවන් තව ප්‍රධාන ප්‍රශ්නයක්, හතරවෙනි ප්‍රශ්නේ තමයි මේ දවස් ටිකේ කොහොමද අපි වැඩ කරන්න ඕනේ කියන එක ගැන. ඉතින් ඔයගොල්ලෝ පුළුවන් තරම් මේ කාලෙදී මුළු සිලබස් එකම සරලව ගැඹුරින් යන්නේ නැතුව සරලව උඩින් බලාගෙන ගිහිල්ලා පේපර්ස් එක්කම මේ දවස් ටික ගත කරන්න. මොකද ඔයගොල්ලන්ට අන්තිමට ෆේස් කරන්න තියෙන පේපර් එකක්. ඒ හින්දා මේ දවස් ටිකේ පුළුවන් තරම් සිලබස් එක බලන්න, බලපු ගමන් ඊළඟට ආපහු පේපර් එකක් කරන්න. ওই විදිහේ රිපීට් එකක් යන්න මේ අවසාන දින කිහිපය ඇතුළත. ඉතින් ඒ වගේම තමයි අවසාන වශයෙන් ඔයගොල්ලන්ට කියන්න තියෙන මේ විභාගයේ වැදගත්කම සහ මේ වෙනකොට විවිධ මට්ටම් වල ඉන්න ළමයි ඇති. ඉතින් මේ හැමෝටම මෙන්න මේ පොදු කාරණාවන් ටික මම කියන්න කැමතියි. ඉතින් මීට කලින් වීඩියෝස් හරහා මම කියලා දෙනවා O level ඇයි ඔයගොල්ලන්ට මේ තරම් වැදගත් වෙන්නේ කියන එක. ඉතින් මම මේක නැවතත් ඔයාලට කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඔයාලගේ අධ්‍යාපන ජීවිතයේ අවුරුදු 13ක විතර A levels නැතු O levels විතරක් අපි කතා කරොත් ඔයගොල්ලෝ නර්සරි කියලා ඒ කාලේ ඉඳන් මේ වෙනකොට අවුරුදු 13ක් විතර මේ අධ්‍යාපනය වෙනුවෙන් ෆුල් ටයිම් ඔයගොල්ලෝ වැය කරලා තියෙනවා. ඉතින් ඒකේ එක සංදේශානයක් O level කියලා කියන්නේ. ඉතින් ඒකලා ඔයගොල්ලන්ට පුළුවන් උපරිමය මේ කාලේදී අනිවාර්යෙන් කරන්න කියන එක විශේෂයෙන් මතක් කරනවා. ඉතින් මේ ඉතුරු වෙලා තියෙන දවස් ටිකත් ඇත්තම කිව්වොත් O levels වලට ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙනවට වඩා හොඳ ප්‍රතිඵලයකට යන්න පුළුවන්කම තියෙනවා. ඔයාලගේ උත්සාහය මතයි සියල්ල තීරණය වෙන්නේ. ඉතින් ඒ නිසා හොඳ ක්‍රමානුකූල සැලැස්මකට අනුව වැඩ කරන්න. ඔයාලා ඉන්න පොයින්ට් එකේ ඉඳන් ඉස්සරහට යන්න මොකද්ද කරන්න ඕනේ කියන එක තමන්ම අවබෝධ කරගෙන හරි විදියට ප්ලෑන් කරලා මේ වැඩේ කරොත් අනිවාර්යෙන් ඔයගොල්ලෝ බලාපොරොත්තු නොවන තැනකට අවසානයේ ගමන් කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි මට මේ වීඩියෝ එක හරහා කියන්න ඕනේ වුණේ. ඉතින් විශේෂයෙන් අද දවසේ මේ වීඩියෝ එක හරහා අපි කතා කරේ O level exam එකට ෆේස් කරන ඕගොල්ලොන්ට මේ වෙනකොට මුහුණ දෙන්න තියෙන ප්‍රශ්න සහ ඒවට සොලියුෂන්ස්. ඉතින් ප්‍රධාන ප්‍රශ්න පහක් මම අඳුරගත්ත ළමයි විදියට ඕගොල්ලොන්ට තියෙන පළවෙනි එක තමයි ඕගොල්ලන්ට මේ ෆෝන් එකත් එක්ක ඒ වගේම සෝෂල් මීඩියාත් එක්ක තියෙන ඇඩික්ෂන් එකකින් බේරිලා මේ අවසාන දවස් කිහිපය ඇතුළත කොහොමද වැඩ කරන්නේ කියන එක. ඒ වගේම තමයි ඊළඟට මම ඔයාලත් එක්ක කතා කරා නිින්ද කොහොමද ඔයගොල්ලෝ පාලනය කරගෙන ස්ටඩීස් හරි විදියට කරන්නේ කියන එක. තුන්වෙනියට කතා කරේ ඔයාලගේ ස්ට්‍රෙස් එක ගැන. ඒ වගේම හතරවෙනියට අපි කතා කරා ඔයගොල්ලෝ කොහොමද ස්ටඩීස් මේ දවස් ටිකේ කරන්න ඕනි කියන එක ගැන.
සහ අවසාන වශයෙන් කතා කරේ O levels ඇයි වැදගත් සහ ඔයගොල්ලන්ට මේක කරන්න තාමත් කාලේ ඉතුරුයි කියන එක මට කියන්න අවශ්‍ය වුණා. ඉතින් එමනම් ඔන්න ඔය ටික තමයි අද වීඩියෝ එක හරහා ඔයාලට අරගෙන ආවේ. ඉතින් එහෙනම් ඉක්මනටම මේ වගේම අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.